අයියෝ බය වෙන්න එපා බං. කිව්වට යක්කු නෑ. අපි ඒ යකෙක්ව දැකලත් නෑ බං. එහෙනම් අවුලක් නෑ. හම්බෝ දැන් තා හෙටට පොඩි හරි සානයක් ලැබුණේ. දැන් යන්නේ උඹලාගේ ගමට. මොකටද බං බය වෙන්නේ? අපි ගාව ගුරුජී ඉන්නනේ. මොනයක් ආවත් මන්ත්‍රයක් කියලා වයලවලයි. අයියෝ අපිට බය වෙන්න දෙයක් නෑ ගුරුජී ඉන්නවා. හරි. දැන් අපි යන්නේ ළමයි. හරි එහෙනම් යන්කෝ. එයාට දැන්වත් ළඟ නැද්ද බං? හරි බං. පොඩ්ඩ දොරයි. ඉවසපන්කෝ පොඩ්ඩක්. ගුලු. මං හිතන්නේ දැන් අපි ළඟයි. 1 hour later. මෙන්න මේක තමයි අපේ පැත්ත. කොහොමද ලස්සනයිද? යකෝ කරෝලේ ඉන්න මොන ලස්සනක්වත් පේන්නේ නැහැ තෝගේ ගෙදරට. හරි එහෙනම් යන්කෝ. ගුලු. හරි ලස්සන තැනක්. ඒ ඩැඩි වැඩියා. මට නම් දැන් උදේම නිදිමතයි බං. පොඩ්ඩක් නිදාගෙන හිට උදේම කතා කරමුද? සාරිකක් ගියොත් මට මෙතනම ඉඳියයි. යමුකෝ. ගුලු. හරි එහෙනම්. දඩි බඩියා. ඔයාගේ කෙනේ නම මම කියලා කතා කරලා ලකයිනේ. මං ඔයාගේ අම්මයි තාත්තා එක්ක කතා කරලා එන්නේ. හරි. වාගෙන් කතා කරන් ඉන්නේ ගුරුජි. පොඩ්ඩයි නේ මට ඔයාව මගේ අම්මයි තාත්තට හඳුන්වලා දෙන්න ඕනේ. යාළුවනේ මම ඔයගොල්ලන්ව පස්සේ හඳුන්වලා දෙන්නම්. මුලින්ම මට ගුරුජීව හඳුන්වලා දෙන්න ඕනේ. එන්න ගුරුජි. අපි යන්. අඩෝ මේ කාමරේ නැහින විශාලයක් ඔය එකම එක බෙඩ් එකයි නේ මන් තියෙන්නේ. ඒ කියන්නේ කවුද දැන් ඇඳේ නිදාගන්නේ කවුද බිම නිදාගන්නේ? මම නම් ඇඳේ. අපෝ මම නම් ඔය බිම නිදී ගන්න නෑ. හරිද මං කවදාත් බිම නිදීගෙන පුරුදුත් නෑ මට. මම නිදී ගන්නේ මම නම් ඇඳේ තමයි නිදී ගන්නේ. යකෝ මූට නිදිමත වැඩි කමටද මූ මේ බිම නිදාගත්තේ? පව් කොල්ලා. එහෙනම් මමත් බිම නිදී ගන්නම්කෝ. ඔය දෙන ඇඳේ නිදී ගන්න. හරිනේ? අන්න ඒක හොඳ කතාවක්. මමත් බිමම නිදා ගන්න නේද බා? යකෝ කට්ටියම නිදිනේ බා. The next day. Good morning guys. නිදිද බප්පා? තාම. කට්ටිය නැගිටින්නකෝ. උද බම් මේ උදේ පාන්දර බෙරියන් දෙන්නේ. මේ උඹද සෝරි බම් මට පුතා මේ ගෙදර කියලා මතකේ. මේ මුවත් හැරෝ. තාරක නැගිටිනවා. තාරකු. සුද්ද. මට නැගිටින්න බරක් නා සෝරි බා. යකෝ අරුන් දෙනවත් හැරෝ මුනේ බා. සුපුන් රශ්මික නැගිටින්න. අද අපිට ගමේ වටයක් ගන්නත් තියෙනවා. නැගිටින්න. කවුද කිව්වේ වටයක් ගන්න යන්න ඕනේ කියලා? මම නැගිට්ටා. වටයක් ගන්න යන්න. Good morning අයිබෝන්. Assalamu alaikum. Good morning guys. Morning. එන්න අපේ අම්මයි තාත්තයි පෙන්නන්න. යන් මටත් බලා ගන්න ඕනේ පොඩ්ඩක් මේ ගමේ පැත්තයි මේ අනික තමයි මේ ඇත්ත මේ අක්කු ඉන්නවා කියන එක. යෝ කොහෙද යකිකිරි විසුත්තර කෑ ගන්න. අර මේ ගෙදරින් ඇන්ටිලත් බය වෙයි. සෝරි බා පොඩ්ඩක් බය වුණා. අර යකා පොඩ්ඩක් මතක් වුණා. හම්බු මේ ගමට ආපු ගම යක්කු ගැන හොයන්න ඕනේ. පොඩ්ඩක් සිරින් නරඹලා ඉමුකෝ බං. මොනවාද බං? හරි දැන් අපි පොඩ්ඩක් පල්ලෙහාට මෙතනම කතා කරන් ඉන්න නැතුව. කොහොමද නිකමට හරි ගොප්ලු යකෙක්ගේ මිටියෝ තාතල්නේ. අන් කෙවිත මදි. මොනවා හරි දැන් අපි යන්නේද? එන්නගෙන අපි පල්ලෙහාට යන්. ඔව් මං එකන් හිටපන්. ගුලු. ඔයගොල්ලෝ නැගිට්ටද? පුතාලා කොහමද? කොහමද බන්ටුගේ අම්මේ? මේ ඇන්ටි මේ ඇත්තටම හොල්මන් ඉන්නවද? මේ මෝඩ තාරකට වල වැඩක්ම නැද්ද මන්දා? කවුද පුතේ හොල්මන් විශ්වාස කරන්නේ? හොල්මන් කියන්නේ සෙලවෙන මනස. ගුලු. හරියට හරි. එහෙනම් අපි දැක්කේ කවවත් දන්නේ මේ මගේ ඉස්සරහින් ඉන්නේ තාරක. එතකොට මේ ඉන්නේ සුද්දා. එතකොට අර කයියක් දාගෙන ඉන්න කෙනා තමයි සුපු. එතකොට එයාගේ අන්තිමට ඉන්නේ ඇවිල්ලා රශ්මික. පුතාලා ඩී එකක් කියමු ඕනද මං හදන් එන්නද? එක පාටා කියන්නේ බං. අපිට දැන් යන්න තියෙනවා ටී පස්සේ බොමුකෝ බං මොනවාද බං? ආන්ටි මට එකක් ඕනේ. යපෝ ටී එකක් බීලා පොඩ්ඩක් ශක්තිය අරන් යම්මා. කලන්තයක් එමු දැම්මොත් කාට කියන්නද? තාම ඊරෑ බීපු තේක විතරයි. ඔව් ආන්ටි අපි කට්ටියට ටී එකක් ගේන්නකෝ. හරි පුතේ හරි ගේන්න. අඩෝ මේ බඩියා. උඹේ තාත්තා කෝ බං? තාත්තා වැඩට ගියා බං. උඹලගේ තාත්තා මොන රසාද බං කරන්නේ මේ අනික මේ සුපුන් රශ්මික සුද්දා මේ මුගේ නම බන්ටුනේ බා බන්ටු කියලා කතා කරමු. මොකද මුන්ලාගේ ගෙදරනේ මම අපි ඉන්නේ ඊට පස්සේ දන්නවනේ. ඊපස්සේ අපි ඩඩි බඩියා කියලා ළඟ ගියේ අම්මට හැමතෙම. හරි නෑනේ බා එක. කීදවල රස්සාව බං? කාගේ හිරිද බා? එළදෙනගේ තාම වෙන කාටද? නමුත් මේවා එළදෙන දැන් කෙට්ටු වෙලා මැරෙනවා බං. අන්න ඒකයි ප්‍රශ්නේ. එහෙනම් තොබලා කන දෙන්නේ නැතුව ඇති. කාලා කන්නියෝ
යකෝ උඹ මරන්න එපා යකෝ. ඉන්නේ අපි පිටියෝ මොන්නේ තොපලා හරියට කන්න දීපා අර මේ මොකද්ද මේ එළදෙනු හදනව නැත අපිට වෙන වචනයක් කියන්නේ. අපි හොඳට වාමන් කන්න දෙන්නේ. උන් තමයි කෙට්ටු වෙලා මැරෙන්නේ. ඒකට අපි මොනා කරන්නද? යකෝ හරියට එළදෙනුන්ට කන්න දෙනවා නම් මොනම වැද්දකටද බවුන් කෙට්ටුලා යන්නේ. නිකන් මේ බොරු කියන්න එපා හරිද? ඊපස්සේ මම මේ යනවා උසාවියට කියලා තමුසලා කියන මේ නඩුවක් දානවා. අයියප්පා. යකෝ පවුයකෝ එළදෙනු. තොපලට තේරෙන්නේ මේ යගේ. යකෝ නඩුවක් දානවා නම් පොලිස් ස්ටේෂන් එකට යන්න ඕනේ බා. හරි දැන් ඕම කතා කරන්න එපා බා. ගුලු. ඔව් පුතා. එම කතා කරන්න එපා. ඒක අම්මට මැවුනොත් මොනවද කරන්නේ? ඔස්සෙන් ගාලා එලවලයි අපිව. හරි මේ දැන් යන්න අපි. පොඩක් එළියට පොඩ්ඩක්. නෑ. තේක බීලා යන්නේ. පුතේ පල්ලේ ගඩෙන් තේකොළ පැකටයක් ගේන්න. අයියෝ තේකොළ ඉවරයිද කොයිද? ඔය කට්ටිය නෑ අපි ගිහින් අරන් යමු. අඩේ යන්කෝ. ගුලු. ඔය ළමයි ගිහින් එන්න පරිස්සමෙන්. එන්න ගුරුජී. ඔයා ගෙදර ඉඳන් මොනවා කරන්නද? අපිත් එක්ක එන්න යන්. නෑ මේගොල්ලන්ගේ තාත්තා වැඩ කරන තැනට මම පොඩ්ඩක් යන්න ඕනේ එන්න ඒකයි. ඉතින් තාත්තා වැඩ කරන තැනට ගිහලා ගුරුජී මොනවා කරන්නද? ගුරුජී කිරි දවන්න දෙන්නේ. නෑ ගුලු මං කිරි බොන්නයි යන්නේ. ඔය ළමයි ගිහින් එන්නකෝ. ගුරුජීත් එන්නේ තේලියට යන්න එපා ඔක්කොම කට්ටිය අයියා. ඔව් තේක බොන්න පළක් වෙයි. මේ වාට මේ ගමේ ඉන්න හැම මිනිස්සෙක්ම දන්නවද? නෑ බං මේ අපේ ඒරියා එකනේ. අංකල්. මොකද උදේ පාන්දරම රස්සාව කරනවා මම කෑ ගන්නේ. පිස්සෙද්ද තෝ? සෝරි. මෝඩේ යකේ. මොකෝ බං උනේ? කො බං උනේ මේ ගමේ ඉන්න හැමෝම තෝ දන්නවා කොනේ. හොඳට වැන්ලා ගියේ. ඔගොල්ලෝ පුස්කාරද බං අපි යන්න ඕනේ තේකොළ ගන්න. තී කඩේට ගිහලා තේකක් ගන්න. හරි අපි යන්කෝ. යාළුවා ඔයා ආවද යාළුවා කොහමද යාළුවා? දැකිව සතුටක් යාළුවා. කොහමද බ්‍රෝ? කවුද මේ උඹේ මොංගල් යාළුවද? ඔබ පොඩ්ඩක් කතාවන් ඉන්නවද? යාළුවා මේ කවුද මේ? ඔයාගේ තවත් යාළුවද? යාළුවනේ මගට වැල්ල පවන්. කොහමද ඔයගලන්ට? තමුසලා මොකද මේ තමුසලා දන්නවා තමුසලා උදේ පාන්දර දැක්ක ගම අද උදේ ඉඳන් එක කස්ටමර්ලවත් ආවේ නැහැ. ආයෙත් ආවේ මොකද මේ කඩේම ඉවරයක් කළා දානද? යකෝ තොපිලව දැක්ක වෙලාවෙ ඉඳන් තව පොඩ්ඩක් බස් එකකින් මං හැප්පෙනවා යකෝ. තොපිලව දැක්ක වෙලාවෙ ඉඳන් ප්‍රශ්න එක පිට ප්‍රශ්න පලයන් යන්න මෙන්න මේ. අංකල් අපි තේකොළ එකක් ගන්න ආවේ. තේකොළ තියන් මොන කොලයක්වත් දෙන්නේ නැහැ. යන්න. ඔයා අපිට තේකොළ දුන්නම අපි සල්ලි කොළ දෙනවා ඔයාට. හොඳයි. එන මං ගෙන්නන්කො තේකොළ එක. රුපියල් 150ක් දීලා අරගෙන යන්න. ඔව් අංකල් මේගොල්ලන් ආයේ කොළඹ ඉඳන් අංකල් හොඳ ගාණක් දෙයි 150 මොකද අංකල් මේගොල්ලන්ට 200ක් උනොත් දෙන්න පුළුවන්. අනේ ඇත්තද? සුපිරිනේ. අංකල් අපි කොළඹ වුණාට අපිට වාර 200ක් දෙන තරම් කසන්නේ 150ක් ඕනනම් දෙන්න. මම කිව්වේ නෑ 200ක් දෙන්න කියලා 150ක් දීලා අරගෙන යනවා. thank you යාළුවනේ. ඔබ මට ලොකු උදව්වක් කරා. thank you. අපි කරපු මොන උදව්වක්ද අපි කරේ එතකොට? හරි අංකල් තේකොළ පැකට් එක දෙන්නකෝ. කො දෙන්න අංකල්? පුතාලා අර 4 දෙනා නම් අලුතෙන් ආපු කට්ටියක් වගේ මේ ගමට පොඩ්ඩක් දැනගන්න මේ රෑ වෙලා එමු පොඩ්ඩක් ඇවිදින්න යන්න එපා. මොකද මේ ටික පොඩ්ඩක් අද්භූත දේවල් ටිකක් වෙනවා. ඉතින් පොඩ්ඩක් පල්සංගලා තින්න. මේ කතාවේ දැන් තමයි ආරම්භෙම. අනේ ලස්සන කුරුල්ලෙක් ආයනවා. මොක අමුතු දේවල් වෙනවා. අපොයි දෙයියනේ. අපි මේ දවස් දෙක තුනක් නවතින්න කියලා ආවේ. දැන් නම් බයක් වෙන අවුලන්නේ. නැවතිලා බලමුකෝ මොකද මේ ඉන්නේ අකා කියලා. හරි දැන් අපි යන්කෝ. Good morning. අරුද මන් දැන් කොච්චරද මැසේජ් දාලා? එච්චර තමයි අපි ඉවරයි. අයියෝ බය වෙන්න පාවන් කිව්වා. මේක බලලා ඉතින් like කරලා subscribe කරලා